පිපාසිතලෙයින් දරු දිවි පිළිදෙන්නේ ආහාරක් නොමැතේ උන් දෙවිනා ලෙව්ගින්නේ අවිබිම තබමු සැමට මෙත් පතුරන්නේ මිත් මල් දෝතේගෙන රාවන අද එන්නේ සියලු සතන් දුකේ අද දින නිමා කොට මරුගේ බලයේ වනසෙනේ බුදු නෙත අවියේ බලයේ එසැනින් දෙමුව ඉවෙතෙට වඩින රාවනා තියසෙන් බුදු සසුනට අවියට අවියක් නැතෙමා දරෙනා शांति पारमी गुने बले महिमा सैम दिनाट दिवी बल दिना सामये मल तीन बिबी दिना අදවත පිරිමෙත් ගුණේ අයි ගෝතෙමේ මුනි බලෙදිනුමයි පන්දාසක බුදුමහිමයි සාමයේ මල් උදානයයි सामये मल उदानयई सामये मल उदानयई सायन्तु यस्मिन् सुगतस्स दातुं निम्मायेरान्तु जले बुद्ध रूपं स्वर्णे मालितीति पतित नामं वन्दमहन्तु पे परं महगं साधु 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 आशुभोयेवा සියලු ලෝක සත්‍යෝනි දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කිසි පහත් කුණු සිතම්මා කිසිගේ දියුණු දැක උන්ගේ යන මාර්ගයට අවිර නොකරම්මා ඒ සියලු දිනා සාමි සමාදානයේ මේ ලෝකේ ජීවත් වෙන උන සියලු සත්‍යයට එක අයිතිවාසිකම් තියෙන ලෝකයක් තැනීමයි අපගේ පරම බලාපොරොත්තුව සියලු දරුවනි මේ ලෝකේ උපාදිලා තියෙන සියලු ලෝක සත්‍යෝ ස්ත්‍රී වශයෙන් පුරුෂ වශයෙන් දෙපාර්ශ්වයක් තිබෙන්නේ. සියලු ලෝක සත්‍යයටම උරුලා තියෙන දෙයක් මේ. ඒක ලෝක ධර්මතාවයක් වශයෙන් විසම ධාතුන් සබාදාම තුලින්ම ලෝ පහළ වෙච්ච දෙයක් මිස කෙනෙකුට වෙනස් කරන්න හැක. යම් කිසි කෙනෙක් ලෝකේ චිතනවා නම් ස්ත්‍රියකු බාත් කර සිටි සැලකීම ස්ත්‍රී පස්ත හිතනවා නම් පුරුෂයෙකු පහත් කර සැලකීම ඒක
ලෝක සම්පූර්ණම විරෝධතාවයක්. සමාජයේ දූෂිත වීමක්. එන પરම්පරාව ජාතිය බේද ආගම් ඇතිරීම සම්පූර්ණ විනාශකාරී වැඩපිළිවෙලක්. එවන් ලෝකයක් තනන්න සියලු දෙනා ඉඩ නොදිය යුතුයි. ඒ නිසා සියලු දෙනා විතර සිටිය යුත්තේ මූලික වශයෙන් දරුවෙක් වශයෙන් ලෝකෙට බිහි වෙන්නේ පුතා දූ වශයෙන්. ඊට පසුව අයියා නංගි වශයෙන්, අක්කා මල්ලි වශයෙන්, තරුණ වියේදී අම්මා තාත්තා වශයෙන්, සීයා ආච්චි වශයෙන් වශයෙන් මේ දෙපාර්ශ්වයමයි. මේ දෙපාර්ශ්වයටම එක අයිතිවාසිකම් තිබිය යුතුයි. එකිනෙකාගේ අයිතිවාසිකම් උදුරා ගැනීම ස්ත්‍රියක් පුරුෂයෙකුගේ වහලියක් නොවිය යුතුයි. පුරුෂයෙක් ස්ත්‍රියගේ වහලියක් නොවිය යුතුයි. එහෙම නීති සම්ප්‍රදායක් ලෝකේ යංගි ස්ථානයක මිනිස්සුන් විසින් සම්ප්‍රදානය කරන්න හදනවා නම් ඒක සම්පූර්ණම මිනිස් අයිතිවාසිකමට විරෝධී දෙයක්. ඒ නිසා අපි සියලු දෙනා හිතන්න ඕන අප ඉදිරි කාල සීමාවේදී මේ ජීවිත රටාව ගමන් කර මනුස්ස සංවරයේ ભેද බින්න ඇතිවීම, පෞල් අතර අසමගියකම් ඇතිවීම, ලෝකේ ಜಾති ભેද ආගම් ભેද ඇතිවීම සියලු වලට මූලික වෙන්නේ මේ මුල් පටන් ගන්න ඇති වෙන්නේ මෙතනින්. අද තන් දුරට මේ ප්‍රශ්න ගිහලා තියෙනවා. ඒ නිසා සියලු දෙනා මේ වගේ සියලු ලෝක සත්‍යයට එක හා සමාන ගරු බුහුමන් කිරීම, සමාන අයිතිවාසිකම් ලබා දීම ඔවුන් විසින්ම කළ යුතුයි. එකිනෙකගේ පහත් කරනු සිතා සියලු කටයුතු කර යුතුයි. අප සියලු දෙනා ඒක හිතට ගත යුතුයි. දරුවනි, ඉදිරි කාල සීමාව තුළ අපි මේ ගත කරන ජීවිත කාලයේ ඔබලාගේ ජීවිතේ මේ තාක්කල් පැවැත්නා ලැබුවා වූ දුක් කරදර බාධා, හිංසා පීඩා කරදර සියලු දේ වින්දන ප්‍රශ්න වලට උත්තර නැතුව සිටි සියලු දෙනාටයි මා මේ කරන ආරාධනය. 2026 අප්‍රේල් 8 වෙනි බුද දින ඒ මහරාවණ පිටුන් වහන්සේගේ පැමිණීමත් සමගම ඔබලාගේ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබීම සඳහා ඔබලා මේ අද දින පටන් ඉදිරි කාල සීමාවේ හදවතින් උඹලාගේ හදවතින්ම වචනින්ම ඒ දුක් දෝලාත්මක ප්‍රශ්න සියල්ල විවෘතව පවසන්න. ඔබලා සියලු දිනාටම ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන කාලවකවානුව සාමයේ සමාදානයේ සෞභාග්‍ය උදාවන කාල සීමාවක් උදාවන බව ඒකාන්තයෙන් විසිද්දයි. මහරහතන් පිටුන් වහන්සේ දෝතින් මල් පුදා සියලු සාමයේ සමාදානයේ සම්මා සම්බුදු බුද්ධ රාජ්‍යයට ගෙනෙන කාල සීමා උදා වී තිබේ. ඒ නිසා සියලු දෙනා මේට ඒක රාශියෙන් මා ඊළඟට ප්‍රකාශ කරන්නේ ලෝකයේ සිටින සියලු රාජ්‍ය උත්තමයන් වහන්සේලා සියලු දෙනාත් මාගේ වචන අස ඒ අත්වල බැදගෙන මේ සාමයේ දිනට ඒක රාශියලා ඒ කටයුතු කරන්න සාමයේ සමාදානයේ ලෝකයේ සියලු ලෝක සත්‍යයට අයිතිවාසිකම් එක සමානව ලැබෙන්න කටයුතු කරන්න. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර සංඝ අවස්ථ තුලින් ලෝක ධාතුවේ සියලු ලෝක සත්‍යයට එක සමානව සිතන්ද. මා සිව්වලේ සියලු දරුවන්ට මේ අවස්ථාවේ කතා කර තියෙනවා. ඒ සියලු දරුවන්ට අමුතියෙන් කිය යුතු නෑ. උඹලා දන්නවා ඒ සියලු දෙනා ඒක රාශි වෙලා නොදන්නා අයට ඒ මම පිළියෙත් පාදා දීලා සෑම නිවසකම පළමුව බුදු පියාණන් වහන්සේට පහනකුත් දෙවුණු රාවණ පිටුන් වහන්සේට පහනකුත් දැල්වා උඹලාගේ තියෙන ප්‍රශ්න සියල්ල ඒ රාවණ පිටුමාන් වහන්සේට පවසා මේ රාවණ පියාණන් වහන්සේගේ මංගල ගමන ආරම්භයේ ලෝක ධාතු රාජ්‍ය මංගල්‍යයට සහයෝගය ලබා දෙන්න සියලු දෙනා සිවිලේ දරුවන් සියලු දෙනා ඒක රාශියලා ලෝක සත්‍යයට සාහනයක් උදා කරන්න ඒ මාර්ගයේ පිවිසෙන්න කියලා මා සිවිලේ සියලු දරුවන්ගෙන් සියලු ලෝක සත්‍යයට වෙනුවෙන් මේ කටයුතු ආරම්භ කරන්න මේ අවස්ථාවේදී සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සියලු දීපයන්ගේ ආශිර්වාද ලැබේවා. යහපත් සුභ සිද්ධි දේවා. සාමයේ සමාදානෙන් පිරි දේශයක් රටක් ලෝකයක් බිහිවීම බල සත්‍ය ඒකාන්තයෙන් මිසිද්දේවා. සාදු සාදු සාදු.